හරි යාළුවනේ ඉතින් මේ ඉන්නේ බෲස්ලි. ඉතින් මම හදන්නේ අද දවසට විතරක් බෲස්ලි වෙන්න. මගේ පින්තූරي දාපු එකට මං ඔබත් එක්ක තරහයි. ප්‍රැක්ටිස් කරන්න දැන්නේ. ඒක තමයි මේ බලන්න. ඉඳපන්. ඉතින් යාළුවනේ මේ කතාව පටන් ගන්න මම TikTok එකේ වීඩියෝස් ටිකක් බල ඉඳිද්දි මෙන්න මේ වගේ වීඩියෝ එකක් මම දැක්කා. හැබැයි මම දන්නේ බෲස්ලි කියලා. ඒකට හේතුව මම බෲස්ලි කියන නම අහලා තිබ්බත් ඒ චරිතය වැඩි දැකලා තිබ්බේ නෑ. හැබැයි මේ වීඩියෝස් වල ටයිටල් එකට දාලා තිබ්බේ බෲස්ලි කියලා. මේ බෲස්ලි කියන නම ඇහුණාම මට ටිකක් ඒක ගැන හොයන්න හිතුණා. මට මුලින්ම මතක් වුණේ ඉන්ටර්නෙට් එක. ඉතින් මම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බෲස්ලි ගැන බෲස්ලිගේ ඩේලි රූටින් එක ගැන හොයලා බැලුවා. ඉතින් මටත් ඕන වුණා දවසකට හරි බෲස්ලි වගේ වෙන්න. ඉතින් මම පහුවදා පාන්දරම නැගිටලා හොඳ කිට් එකක් එහෙම දාලා ඉක්මනට පිට්ටනියට ගියා. හායි යාළුවනේ මේ ඉතින් මම ඇවිල්ලා ඉන්නේ ග්‍රවුන්ඩ් එකට. අපි බලමු ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා මේ එන්න ටිකක් උදේ වෙන්න වගේ ඇවිල්ලා මම පාන්දරින්ම ආවේ. අපි බලමු. යාළුවනේ මට එන්න ටිකක් පරක්කු වුණා. හැබැයි ඉතින් තාම කරුවලයි. මේ මොකද? ප්‍රැක්ටිස් කරන්න දැන්නේ. ඒක තමයි මේ බලන්න. ඉඳපන්. අපොයි ඒ මොකක්ද ඒ උනේ? අනේ මන්ද යාළුවනේ ඒක නම් මටත් හිතා ගන්න බැරි වුණා. කොහොම හරි මම පිට්ටනේ හිටියේ. මෙන්න මේ විදිහට පුදියගෙන. මං හිතන්නේ මගේ ෂර්ට් එක ගන්න ඕනේ හින්දාද කොහෙද මිනිහා ගෑහුවේ. ඉතින් යාළුවනේ මම මේ වටේ පිටේ ඇවිදිනකොට මට මෙතනදි මාරම චරිතයක් හම්බුණා. ඕගොල්ලෝ බලන්නකෝ. යාළුවනේ ඉතින් මේ ඉන්නේ අපේ යිප්මෑන් තමයි අද මට මේ ප්‍රැක්ටිස් කරවන්නේ. පේනානේ කොහොමද? හරි යාළුවනේ ඉතින් දැන් යාළුවනේ උගුණුව පුහුණු වීමක් කරන්න ගුරුවරයෙක් ඕනනේ. ඉතින් මම මේකට හයර් කළේ අපේ යිප්මෑන්. ඉතින් බෲස්ලිගේ ගුරුවරයා යිප්මෑන් කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මේ වැඩේ කරද්දි මට කරන්න ටාස්ක් 5ක් තියෙනවා. ඒක හින්දා වීඩියෝ එක දිගටම බලන්න. මොකද මේක අන්තිමේදී මට මොනවා වෙයිද කියලා මංවත් තාම හරියම දන්නේ. ඉතින් යාළුවනේ මොක කළත් මුලින්ම පටන් ගන්නෙ වර්ම් අප් එකෙන්නේ. ඉතින් මාත් පටන් ගත්ත මුලින්ම දුවන්න. මේ ඇවිල්ලා මීට අවුරුදු ගානකට කලින් මයික් ටයිසන් දුවන වීඩියෝ එකක්. මේකෙදි මෙයා කරන්නේ පාන්දර 4ට විතර නැගිටලා කිලෝමීටර් 6ක් 7ක් දුවන එක. මේකෙන් මෙයාගේ දරා ගැනීමේ ශක්තිය උපරිමයට වැඩි වෙනවා. යාළුවනේ මේ යාළුවනේ ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනිම ටාස්ක් එක. මේකෙදි කරන්න තියෙන්නේ යිප්මෑන් එක විනාඩියක් ඔළුවෙන් හිටගෙන ඉන්න. පේනවා වගේ නම් බං මේක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි මම මේක ගොඩක් පුරුදු වුණාට පස්සේ නම් ඒක එච්චර අමාරු නේ නෑ. හරි කොහොම හරි මට පුළුවන් වුණා ඔළුවෙන් හිටගෙන ඉන්න. හැබැයි විනාඩියක් නම් ඉන්න බැරි. හරි යාළුවනේ ඉතින් ඔන්න ඊළඟට කලේ අපි බඩට එක්සර්සයිස් කරන එක. මේකෙන් කරන්නේ බඩේ තියෙන ඇප්ස් ටික හොඳට ෆිට කරන එක. ඔයාලට බෲස්ලි වගේ පැක් එකක් හදා ගන්න ඕන නම් මේක කරන්න. හරි යාළුවනේ ඉතින් මේක තමයි ඔයාලා බලාගෙන හිටපු ටාස්ක් 2 එක. මේකෙන් කරන්නේ මගේ වඩේ ශක්තිය පරීක්ෂා කරන එක. කොහොම හරි මෙහෙම නම් වැඩි වෙලා මට ඉන්න බැරි වුණා. හරි ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් නිවිලා කෙලින්ම ගියා ටාස්ක් 3 එකට. ඉතින් මේකේ තියෙන පුෂ් අප් ගන්න. පුෂ් අප් නම් යාළුවනේ එක එක වර්ග තියෙනවා. කොහොම හරි මම ගැහුවේ නෝමල් පුෂ් අප් එක. මට පුෂ් අප් 50ක් සම්පූර්ණ කරන්න තිබ්බ මේ ටාස්ක් එකේ. හැබැයි ඉතින් අර යිප්මෑන් කකුලේ බලත් එක්ක මට පුෂ් අප් 20ක්වත් ගහ ගන්න බැරි වුණා. ඔයාලා දන්නවද මේ මොකක්ද කියලා? මේ ඇවිල්ලා බෲස්ලි තිබ්බේ ලෝක වාර්තාව නංජ් එකේ. බලන්නකො වෙන වැඩි. ඉතින් අපේ ටාස්ක් 4 එකටත් තිබ්බේ නං චක්කු වැඩ. ඉතින් යිප්මෑන් මට වැඩ ටිකක් දාලා පෙන්නුවා. ඒක නම් එච්චර අමාරු නේ නෑ. මම පටස් ගාලේ ගල්ලගත්තා. කොහොම හරි ඉතින් මේ නං චක්කුවත් ආතල් වගේම තමයි මේක ඇවිල්ලා කොහේ හරි වැදුනොත් එහෙම පට්ට සනීපයක් දැනෙනවා. නැති ලෙඩත් හැදෙනවා. හැදුණු ලෙඩ හොඳ වෙනවා. මේ දැන් උදා වෙන්නේ ඔයාලා බලන් හිටපු මොහොත. ඉතින් මේ තමයි බෲස්ලි vs යිප්මෑන්.
ඉතින් යාළුවනේ මේක තමයි ටාස්ක් 4 එක. හිප්මෑන් එක ගහගන්න තියෙන්නේ. යාළුවනේ මට තිබ්බ ටාස්ක් 5න් මම දැන්ට 4ක්ම කම්ප්ලීට් කරලා ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ 5 වෙනි ටාස්ක් එක. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. මොකද ඉස්සරහට 5 වෙනි ටාස්ක් එකේදී මොනවා වෙයිද කියලා මංවත් තාම හරියට දන්නේ නැහැ. යාළුවනේ ඉතින් දැන් නම් පොඩ්ඩක් දවල් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මේ කාලේ තියෙන රස්නෙත් එක්ක පිට්ටනියක ඉන්නවා කියන්නේ කොහොම කට්ටක්ද කියලා. ඉතින් අපි පොඩි හෙවණ තියෙන දරක් බලලා ආව මේ පැත්තේ. ඉතින් ඒ තැනට ආවට පස්සේ තමයි අපිට හොඳම වැඩේ උනේ. යාළුවනේ මේ මිනිස්සු කවුද කියලා නම් අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් කිසිම හේතුවක් නැතුව මුන් අපෙන් ගේම ඉල්ලන්නේ. උන්ගේ කෑත කවුද යකෝ කැත? අර බලහ පිට කොට ඉන්න පාතිමා කෙනෙක් වගේ. කන පලා යන්නද ඵලයයි යන්න. මේ ප්‍රැක්ටිස් පාරක් දාන්න ආවේ විතර මේ හිප්මෑන් ඔයාලා දන්නවද තති මේවා සමහරට. මේ ආර බෲස් ලී කෙනෙක් මන් තමයි බෲස් ලී. ඔයාලා දන්නේ නැහැ. බලලා මෙතන අපේ ඒරියාවේ උඹලා නායිති නෑ හරිද? ඊට පස්සේ යාළුවනේ මා හිප්මෑනුත් වලියට බැස්ස කෙලින්ම මම බලා ගන්න. කොහොම හරි ඉතින් නොහිතපු විදිහට අපේ ඊපා ගුටි කෑව යාළුවනේ. ඊට පස්සේ තමයි ඉතින් මම වලියට බැස්සේ. කොහොම හරි යාළුවනේ උන්ට තිබ්බ අවියායුධත් එක්ක උන් කොහොම හරි මේක දින්නා. ඊට පස්සේ ඉතින් කොහොම හරි මම නම් හිටියේ බිත්ති 4කින් වට කරපු කාමරයක මාව බැඳලා දාලා තිබ්බේ හොඳටම. ඊට පස්සේ ඉතින් මම කළේ මේක පටස් ගාලා ලියාගත්තු එක. මගේ ඇඟටත් මාර විදිහට අමාරුයි. ඊට පස්සේ ඉතින් මම හතර වටේම බැලුවා හිට්මෑන් ඉන්නවද කියලා. ඊට පස්සේ තමයි හරියටම වැඩේ පටන් ගත්තේ. ඔළුව කුඩු කරන්න කලින් කියපන් හිප්මෑන් කොහෙද කියලා හරිද? කොහොම හරි හිප්මෑන් හොයාගෙන ආවට පස්සේ තමයි මුන්ගේ ලොක්කා හිප්මෑන් ගාව ඉන්නව මම දැක්කේ. ලොක්කා ලේසි පාසු පොරක් නෙවෙයි.
ඉක්මන් නැගිලා පියා. කාලක් තිබ්බා. කෝ අර දුකාලෝ. යාළුවනේ දැන් නම් හොඳටම හවස් වෙලා. ඉතින් අපි කොහොම හරි මේ පොට් එකෙන් බේරිලා එළියට ගියා. ඊට පස්සේ තමයි හොඳම වැඩේ වුනේ. එළියට ගියාට පස්සේ තමයි මම දැනගත්තේ මෙහෙම දෙයක් කියලා. ඊට පස්සේ ඉතින් ගයිස් ඔයාලා හරියට වීඩියෝ එක බැලුවා නම් මතක ඇති ඊබ්මෑන් මාව මෙතෙන්ට එක්කන් ආව රස්නී කියලා. හැබැයි ඇත්තටම මෙතෙන්ට එක්කන් ඇවිල්ලා තියෙන රස්නී හින්දා නෙමෙයි. මේ අපි ඉන්නේ කංචි පාකි ඉම්රාන් කියන සුපිරි මැරයාගේ පොට් එකේ. ඉතින් ඔයාලා හිතුවා හරි මේක තමයි මගේ ටාස්ක් 5 එක. ගයිස් බෲස් ලී කියලා කියන්නේ අසාමාන්‍ය විදිහට ප්‍රැක්ටිස් කරපු කෙනෙක්. එයාගේ ප්‍රැක්ටිස් එකේ හින්දා තමයි එයාගේ මේ සුපර් ස්කිල් හැම එකක්ම හැදිලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ෆිසිකලි සාමාන්‍ය මිනිස්සෙට කරන්න බැරි දේවලුත් මෙයා කරන්නේ ප්‍රැක්ටිස් එක නිසායි. ඉතින් කොහොම හරි අන්තිමට කන්ෆර්ම් වෙනවා මෙයා සුපර් හියුමන් කෙනෙක් කියලා. හරි කොහොම හරි මේ අන්තිමට කියන්න තියෙන්නේ මේ මොකද්ද මේ subscribe කරපන්. ඉතින් මේ වගේ ගොන් අතල වීඩියෝ බලන්න. ආයිත් subscribe කරන්න කියන්නේ නැහැ නේ. ගිහිල්ලා වැඩක් බලාගන්න.